විශ්මිත සිව්හෙළය සිව්හෙළය ගෝත්‍රික නායකයින් මේ හෙළබිමේ රජ කරල ස්ථාන හා ගොතම බුදුහිමියන් වැඩ සිටි ස්ථාන ආටානාට සූත්‍රය ඇසුරින් සාක්ෂි සහිතව අද අපි කතා කරමු. විශ්මිත සිව්හෙළය ත්‍රිපිටකයේ දීඝනිකායේ සඳහන් වන ආටානාට සූත්‍රයේ සඳහන් වන කරුණු දෙස විමසිල්ලෙන් බැලුවොත් එදා ගොතම බුදු පියාණන් වැඩ සිටි ධර්මයේ දේශනා කළ ජම්බුද්වීපය නම් වූ සිව්හෙළය පිළිබඳ නිවැරදි වූ සත්‍ය වූ කරුණු රැසක් අපට හෙළිදරව් කරගත හැකි වේ. මේ ආටානාටි සූත්‍රය කියන්නේ යකුන් භූතයන් එළවීමට කී දෙයක් යැයි කියමින් එහි අදහස යටපත් කිරීමට අද බෞද්ධ ස්වාමීන් වහන්සේලා පවා උත්සාහ කිරීම කනගාටුදායී කරුණකි. ගොතම බුදු පියාණන් රජගහනුවර නම් වූ නුවරට නුදුරිය වූ ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ පර්වත විහාරයේ වැඩවසන එක්තරා දිනයක මෙහි සඳහන් වන යක්ක ගෝත්‍රික මහරජවරු 4 දෙනා තම සේනාවද පිරිවරා බුදු පියාණන් බැහැදකීමට පැමිණියහ. මොවුන් මෙසේ පැමිණියේ යම් විශේෂ කතිකාවක් සඳහාය. රටක පාලකයෙකු මහරජ කෙනෙකු මෙවන් විශේෂ කාර්යයක් සඳහා තම පාලන ප්‍රදේශයෙන් පිටපීටි තැනකට යෑමේදී තම සේනාවන්ද සහිතව ගමන් කිරීම එදා සිරිතක්ව පැවති. ගොතම බුදුන් එදා වැඩ සිටි රජගහනම් නුවරත් ගිජ්ජකූට නම් පර්වත විහාරයත් යක්ක රාජ්‍යත් පීටියේ එකම දීපයක. ඒ බව මේ සූත්‍රයේ පැහැදිලිවම සඳහන් වේ. නමුත් පාලන ප්‍රදේශ දෙකකදීය. මෙහි නම් සඳහන් වෙස්සවන් නම් කුවේර රජුත්, දතරට්ට නම් ගාන්ධර්ව රජුත්, විරූපක්ක නම් නාග ගෝත්‍රික රජුත්, විරූල්හ නම් කුම්භාණ්ඩ ගෝත්‍රික රජුත් යන 4 දෙනාම මිනිසුන් වේ. මේ රජවරුන් සමග පැමිණි සේනාවල සියලුම දෙනාද මිනිසුන් වේ. ඔවුන් ඒ ගෝත්‍රවලට අයත් මිනිසුන් මිස නොපෙනෙන අද්භූත බලවේග නොවන බව ඔබ සැම වටහාගත යුතුය. මේ ගෝත්‍ර 4ට අයත් රජවරුන්ද ඔවුන් සමග පැමිණි සේනාවද එදා හෙළදිව ජීවත්ව විවිධ ප්‍රදේශවලට අයත් වූ රාජධානිවලට අයත් වූ මිනිසුන්ම විය. යක්ක හෙළය, නාග හෙළය, කුම්භාණ්ඩ හෙළය, ගාන්ධර්ව හෙළය නමින් මේ හෙළදිවම එදා කොටස් 4කට බෙදී වෙන්විය. ඊට අමතරව ජම්බුද්වීපය යනුවෙන් ප්‍රකාශ කළ දේව හෙළයේ ශාක්‍ය ජනපද 12ක්ද විය. මේ සඳහන් රජගහනුවර එදා පිහිටියේ දේව හෙළයට අයත් මගධ නම් ශාක්‍ය ජනපදයේය. යක්ක ගෝත්‍රික මහරජවරු 4 දෙනා රාත්‍රී කාලයේ බුදුන් හමුවට පැමිණියේ මහා එළි දල්වාගෙනය. මේ සියලු දෙනාද අපවැනි මිනිසුන්ය. අපේ රටේ අතීතයේ විසූ ගෝත්‍රික ජන කොටසකට අයත් වූ මිනිසුන්ය. දේව හෙළය හා යක්ක හෙළය නමිනුත් නාග හෙළය නමිනුත් එදා 3 හෙළය ප්‍රසිද්ධ විය. යක්ක හෙළයේ යක්ක, කුම්භාණ්ඩ, ගාන්ධර්ව නමින් යක්ෂ ගෝත්‍රික ජනයාම 3 කොටසක් වූහ. ඔවුන්ට වෙන වෙනම රජවරු සිටියහ. යක්ක, නාග, කුම්භාණ්ඩ, ගාන්ධර්ව යන ගෝත්‍ර 4ටම නායක වූ පාලක වූ මහරජ කෙනෙක්ද විය. ඒ මහරජ ආටානාට නම් නුව රජ කළ වෙස්සමුණි නමින් හැඳින්වුණු කුවේර මහරජතුමා වේ. මේ යක්ක හෙළයේ පාලන මූලස්ථානය සහ රාජ්‍ය සභාව පිහිටියේ ආටානාට නුවරය. එය අද අනුරාධපුරයට ආසන්න විලච්චයේ පිහිටා තිබිණි. යක්ක හෙළයේ රජකම් කළ මේ නම් සඳහන් රජවරු 4 දෙනා ආටානාට නුවරදී රජවරුන් හා නායකෝ එක් වී ආටානාට ප්‍රඥප්තිය නමින් ආඥාවක් සම්මත කරගත්හ. මේ ආඥාව පනවාගත් මහරජුන් 4 දෙනා ගොතම බුදු පියාණන් හමුවන්නට පැමිණ මේ ආඥාව හා කරුණු පිළිබඳ කටයුතු කිරීමට බලාපොරොත්තු වන ආකාරය ගැන හා යක්ක ගෝත්‍ර 4ට අයත් නායකයින් 40 දෙනෙකුගේ නම් පිළිබඳවත් ගොතම බුදු පියාණන් වෙත දැනුම් දීමට රජගහනුවරට පැමිණි බව දැනුම් දුන්හ. ආටානාට නමින් ආඥාවක් පැනවීමට හේතුවද බුදු පියාණන් වෙත විස්තර සහිතව දන්වා සිටියේය. ඒ සූත්‍රයේ දැක්වෙන පරිදි දීර්ඝව පැවසීමට මේ මොහොතේ කටයුතු නොකරන්නේ මේ වීඩියෝ තවත් දික් වෙන බැවිනි.
නමුත් ඒ සාරාංශයක් වශයෙන් ගත්තොත් මෙම යක්ක ගෝත්‍රික ජනයාගෙන් සමහරක් බුද්ධ ශ්‍රාවකයින්ට ගෞරවයෙන් සලකන බවත් සමහරක් එසේ නොකරන බවත් හේතුවෙන් මේ ප්‍රඥප්තිය ගෙන එන ලදී. එදා හෙළදව පිහිටි යක්ක රාජ්‍යයන් හා ඒ රාජ්‍යයන් පිහිටි දිසාවන් පිළිබඳ ආටානාටි සූත්‍රයේ පැහැදිලිව විස්තර කර ඇත. මේ ගැන පැහැදිලි තොරතුරු සමූහයක් ත්‍රිපිටකයේම සොයාගත හැකි තවත් සූත්‍රයක් වන්නේ මහා සමය සූත්‍රයයි. මේ සූත්‍ර දෙකේම ඉතාමත් පැහැදිලිව දක්වා ඇති පරිදි එදා හෙළදිව පිළිබඳ පැහැදිලි විස්තරයක් ලබා ගැනීම ඉතාමත් පහසු වෙයි. වෙසමුණි මහ රජතුමා විසින් කරන ලද විස්තරයට අනුව ගාන්ධර්ව හෙළය ලෙස හැඳින්වෙන්නේ රජගහනුවරට නැගෙනහිරින් මහමුහුදට මායිම පිහිටා තිබුණු ප්‍රදේශයයි. අද තොප්පිගල මහ වනය හා මඩකලපුව අම්පාර දිස්ත්‍රික්කවලට අයිති වන තරමක විශාල භූමි භාගයකි. එදා ගාන්ධර්ව ගෝත්‍රිකයින් වාසය කළ මෙම යක්ක හෙළය බුදුන් වැඩ සිටි ගිජ්ජකූට පර්වතයට පෙරදීග දෙසින් පිහිටියේ තොප්පිගල එහි අගනගරය විය. කුම්බාණ්ඩ හෙළය පිළිබඳ පැවසීමේදී විරුල්බ නැමැති රජ විසින් පාලනය කරන ලද රජගහනුවරට දකුණු දිසාවෙන් පිහිටි මෙම රාජධානිය කුම්බාණ්ඩ ගෝත්‍රික ජනයාගේ වාසභූමියයි. කුම්බාණ්ඩ හෙළයට අයත් වූයේ අද කොළඹ කළුතර රත්නපුර හා ගාල දිස්ත්‍රික්කවල අයත් කොටසක් හා අද සිංහරාජ වනය ඇතුළු විශාල වනාන්තර ප්‍රදේශයයි. නාග හෙළය පිළිබඳ පැවසීමේදී විරූපක්ක නමින් සඳහන් රජු විසින් පාලනය කරන ලද රජගහනුවරට බටහිර දිසාවේ පිහිටි මහා සමුද්‍රයට මායිම වූ ප්‍රදේශයේ කල නාග හෙළයට අයත් විය. මේ නාග හෙළයට අයත් ප්‍රදේශය වන්නේ අද කල්පිටිය සිට ගාල්ල දක්වා බටහිර වෙරළ තීරයේ පිහිටි ගම් හා නගරයි. කැලණි හා මීගමුව අතර ස්ථානයන්හි අගනගර කොටගත් විරූපක්ක රජුහි රජ කළ බව සඳහන් වේ. මෙම නාග රාජ්‍යයට අයත් ප්‍රාදේශීය නායක රජුන් ගණනාවක්ම සිටි බව ත්‍රිපිටකයේම සඳහන්ය. අද නාගදීපයේ නයිනතිවුන් නයිනමඩ ආදී සඳහන් වන නම් වලින් හඳුන්වන ගම්මාන එදා නාග හෙළයට අයත්ව තිබිණි. චුල්ලෝදර මහෝදර මණියක්කිත මුචලින්ද ආදී සියලු රජවරුන් රජ කළේ මෙම නාග ගෝත්‍රික ජනයා වාසය කළ ප්‍රදේශවලය. යක්ක හෙළය පිළිබඳ පැවසීමේදී එහි අගරජු වූයේ වෙස්සවන මහරජුය. නාග කුම්බාණ්ඩ ගාන්ධර්ව ගෝත්‍ර මේ අනු මුළු දිවනයට අදාළ සියලුම ගෝත්‍රික ජනයාගේ නම් යක්ක නාග කුම්බාණ්ඩ ගාන්ධර්ව යන ගෝත්‍ර සිව්කොටසේම මහරජු වෙස්සවන මහරජු විය. ආටානාටා නුවරවගේ රාජ්‍ය පාලන මධ්‍යස්ථානය විය. ආලකමන්දාව හෙවත් පසුව ලංකාපුරය ලෙස හැඳින්වෙන්නේ වෙස්සවන මහරජුගේ මාලිගා තිබූ ප්‍රධාන නගරයයි. ආලකමන්දාව හා ආටානාටා නුවර අගනගර කොට පැවති දා යක්ක හෙළයට අද යාපනය පුනරින් මන්නාරම අනුරාධපුර පුත්තල මහා කුරුණෑගල දිස්ත්‍රික්කවල මෙන්ම මහනුවර හා මාතරේ දිස්ත්‍රික්කවල සමහර කොටස්ද අයිති විය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව දක්වාම පිහිටි ප්‍රදේශයන් සියල්ලමත් මේ යක්ක හෙළයට අයිති විය. බුදු පියාණන් අලව් යකු හෙවත් ආලවක යක්ෂයා දමනය කළේද අද අලව්ව යන ස්ථානයේ පිහිටි ස්ථානයකදී බව අපි මීට පෙරද වීඩියෝවක් මගින් ඉදිරිපත් කළෙමු. එදා මේ ප්‍රදේශයේ වෙසමුණි මහරජුගේ පාලනය යටතේ තිබූ ප්‍රදේශයකි. එදා උතුරු කුරු දිවෙන ලෙසින්ද යක්ක හෙළය හැඳින්විය. මහා විලච්ඡිය නමින් හඳුන්වන ස්ථානයේ ආලකමන්දා නුවර පිහිටියේය. පසු කලක විජය රජු කුවේණියගේ ආධාරයෙන් යක්ෂ ගෝත්‍රික රජකුමාරවරු 80ක් මරා යක්ක හෙළේ රාජ්‍ය බලය අල්ලාගත් බව ඉතිහාසයේද සඳහන් වේ. මෙසේ බලය අල්ලාගත්තේ ආලකමන්දා නුවරයි. එදා එම නුවර ලංකාපුර නමින්ද ප්‍රසිද්ධ විය. ආටානාටා සූත්‍රයේ දා දේශනය කර වදාළේ මිනිසුන්ටය. එහි සඳහන් වන්නේද මිනිසුන් පිළිබඳව. දා ගොතම බුදු පියාණන් ජීවත් වූද මේ දේව හෙළයේම එදා ගොතම බුදු පියාණන් වැඩ සිටි ආටානාට සූත්‍රයේ සඳහන් වන ගිජ්ජකූට පර්වතය රජගහනුවර මේ හෙළබීමේ මසොයා මතුකර ගැනීමට අදවන විට සමත්ව ඇත. රජගල නිල්ගල බුද්ධංගල සමන්ගල හා නුවරගල යන නමින් වලල්ලක්සේ පිහිටා ඇති විශාල ගල් පර්වත සහිත වූ
අද අම්පාර බදුල්ල මොනරාගල දිස්ත්‍රික්කයට ප්‍රදේශය එදා මගධ රාජ්‍යයට අයත්තිය. ගිජ්ජකුට පර්වතය පිහිටියේද රජගහනුවර නුදුරු වේළුවනාරාමය පිහිටි ස්ථානයේ එය මගධ රටේ අගනුවරට ආසන්න තැනක පිහිටා තිබිණි. අම්පාර දිස්ත්‍රික්කයට අදායත් උහන බක්කියල මහවැය පදිය තලාව යන ප්‍රදේශයනුත් බිබිල මැදගම සිට බදුල්ල මහියංගනය දක්වා විශාල ප්‍රදේශයකත් මගධ රාජධානියට අයත්ව තිබිණි. එදා හෙළ මහාවංශය ලියන යුගයේ ජම්බුද්වීපය වූයේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි රජගලයි. ලංකාපුර වූයේ අනුරාධපුරට ආසන්න මහවිලච්චියයි. ඒ අනුව සංගමිත් මෙහෙණිය සිරි මහ බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව ගෙනාවේද ජම්බුද්වීපයේ සිට අනුරාධපුරයට. අද හිරිවඩුන් එදා ජම්බුද්වීපයට ඈත් වූ තැනකි. එතෙන් සිට අනුරාධපුරයට බෝධි ශාඛාව ගෙනාවේ ඔරුවක නැගීගෙන. ජම්බුද්වීපය යනු බුදුන් ජන්මය ලැබූ සියලු බුදුවරුන් ජන්මය ලබන දීපය යනයි. ආටානාට සූත්‍රයේදී වෙසමුණි රජතුමා ගෞතම බුදු පියාණන්ට මතක් කර දුන්නේ පෙර සිටි බුදුවරු 4 නමක්ම මේ ජම්බුද්වීපයේම බුදු බවත් වෙසමුණි රජුගේ පරම්පරාවේ අතීත මී මුත්තන්නේ සියලු බුදුවරින්ට වන්දනාමාන කරන සිරිතක් අතීතයේ සිට පවත්වාගෙන බවත්ය. මේ අනුව අතීතයේ බුදු සියලු බුදුවරින් වහන්සේලාද මතු උපදින සියලු බුදුවරුන් වහන්සේලාටද ඒ උතුම් බුද්ධත්වයට පත්වන්නට හැකි විශ්ව ශක්තිය රැඳී ඇත්තේ ජම්බුද්වීපයයි විරුදාවලියලත් මේ හෙළබිමේ පමණි.